Hi everyone, welcome back to my YouTube channel. ඔන්න මම ඔයාලටම පටන් ගත්තා අලුත්ම සීරීස් එකක්. මම හිතුවා normal විදිහට vlogs කරලා දානට වඩා මේ වගේ සීරීස් එකක් හදලා දාන එක හොඳයි කියලා. ඉතින් මේ සීරීස් එකේදී මම කරන්නේ මම ලබන මාසේ මාර්තු 10 අපිට දැනට ඩේට් කරලා තියෙන්නේ March 10 කියලා. but ඒක වෙනස් වෙන්න පුළුවන්. but දැනට මගේ ටාගට් එක මාර්තු 10. මාර්තු මාසේ වෙනකම් මගේ ෆස්ට් ටර්ම් ටෙස්ට් එක එක්සෑම් වෙනකම්ම මම කොහොමද ඒකට රෙඩි වෙන්නේ? ඇත්තම කිව්වොත් මේ වෙද්දී මගේ මට්ටම මම ගන්නෙ 0 කියලා. එතකොට මේ බිඳුවේ ඉඳලා කොහොමද මගේ ලකුණු වැඩි කරගෙන මම ඉස්සරහට යන්නේ කියන මේ ජර්නි එක ඔයාලා හැමෝටම බලා ගන්න පුළුවන් මේ වීඩියෝ මාලාව හරහා. මම අද නැගිටින්නේ ඉතිය 4:00ට. මොකද මං ඊට කලින් දවසේ රෑ තමයි හිතාගත්තේ නෑ මම කොහොම හරි නැගිටලා වැඩ කරනවා කියලා. ඒත් somehow I woke up at 8:30 am and කමක් නෑ කියලා මම හිතුවා. දවස කාලකන්ණි කරගන්න ඕනේ නැති හින්දා මම හිතුවා කමක් නෑ ටිකක් පරක්කු වුණා. ගොඩක් පරක්කු නැහැ. ඒ හින්දා වැඩ ටික කරගෙන යමු ඕන විදියට. ඉතින් මම ඔයාලා කලින් දැක්ක විදියට නැගිටලා මගේ vlog එකක් කරන්න මම පටන් ගත්තා. ඒ වගේම මම gratitude කරා. මගේ කියන්නේ morning routine එක මම ටිකක් වෙනස් කරා. ඉතින් ඒ routine එක තමයි ඔයාලා එතන දැක්කේ. ඊට පස්සේ වගේ හරිම නිස්කලංක නිදහස් දැසනක් අරගෙන මම මගේ වැඩ ටික කරන්න පටන් ගත්තා. එතකොට ඉතින් 11 විතර වුණා වැඩ කරන්න ගනිද්දි මම කොහොමද try කරනවා මේ කාලේ ටික පාන්දරට ගෙනියන්න බලමු ඒක මට කරගන්න පුළුවන් වේද කියලා. ඊට පස්සේ මම ආයෙ වැඩ කරන්න පටන් ගත්තා. ඒ ටික තමයි ඔයාලට දිගටම දකින්න පුළුවන් වෙන්නේ මේ vlog එක හරහා. මේක ඉතින් එපිසෝඩ් 1නේ. දෙවෙනි එකත් මම ළඟදීම shoot කළා. ඔයාලට ඉක්මනට දාන්නම්. දැන් වෙලාව 2:22යි. මම පැය 3යි පැය 3යි විනාඩි 11ක් වැඩ කරලා. ඒ කියන්නේ මට මතක විදිහට මම 11ට හෝ 11යි ගානකට තමයි කොහොමද වැඩ ගන්න පටන් ගත්තේ. මම එහෙමම ටයිම් එක ඔන් කරලා ඒක දිගට කරගෙන ගියා. දැන් මට මහන්සි චුට්ටක් මහන්සි. මම දවල්ට කාලත් නැහැ. ඒ හින්දා මම දැන් කන්න යනවා. කාලා මම හිතන පොඩි බ්‍රේක් එකක් අරගෙන විනාඩි 20ක් පැය භාගයක් විතර වගේ බ්‍රේක් එකක් අරගෙන ආයෙ වැඩ කරන්න එන්න. මේ මම කරන් තිබ්බ එක වැඩක් ඉවර කරා. පැය 3ටම මම ගණන් 3යි හැදුවේ. ඒ හැදුවත් මම දැන් ක්ලාස් යන සර් කියන දේ අහගත්ත මිසක් මට ගාන කරගන්න බැහැ. මොකද මම රෙකෝඩින් එකක් බැලුවා. එතකොට ඒ රෙකෝඩින් එක දැන් මාස ගාණක් වෙනවා. ඒ රෙකෝඩින් එකට අදාළ පාඩම කළා දැන් මාස 2-3ක් විතර වෙනවා. එතකොට ඒ පාඩම මට ආයෙ රිවයිස් කරගන්න ඕනේ නැහැ. මම හිතුවා කමක් නැහැ. මේක තව පහ වුණොත් මට කරගන්නම වෙන්නේ නැහැ. ඒ හින්දා මම මේවා ටික හරි කරගන්නවා කියලා මම එතකොට ඒකේ ගණන් ටික හදාගත්තා. මම ඇත්තම කිව්වොත් පාඩම රිවයිස් නොකරන ගණන් ටික කරගත්ත එක හොඳයි. මොකද ඒකේ සමහර සිතුවිලි තියෙනවා හිතන්න තියෙන දේවල් ටික. ඊට පස්සේ මම කම්බයින් වලම වෙන පාඩමකට මාරුණා. ඒකේ ගණන් ඒකෙත් ගණන් ටික පාඩම් කරලා ගණන් ටික ප්‍රැක්ටිස් කරනවා. ගණන් ප්‍රැක්ටිස් කරනවා. ඒක ප්‍රැක්ටිස් කරන්නේ මම කරන්නේ පුළුවන් ලියා ගන්න. ඊට පස්සේ ඉස්කෝලේ ගිහලා මම ප්‍රැක්ටිස් කරනවා. දැන් ඉතින් කරනවා. මම හිතා ක්ලාස් තියෙනවා ඉතින්. ඒකට ඒක තියෙන්නේ පාඩම් කරන්න හැම මට රිපීට් ෂීට් හදන්න තියෙනවා. ඊට පස්සේ මොනවාද කලින් කර පාඩමක ගණන් වගේක් හදන්න තියෙනවා මට දීපු පේපර් බුක් එකෙන්. ඊට පස්සේ මට අද රැට තියෙනවා 9ට ෆිසික්ස් ක්ලාස් පැයක් විතර වගේ තියෙනවා. ඒක පේපර් එකක් කරනවා. ඒ පේපර් එකත් කම්ප්ලීට් කරන්න ඕනේ. කම්ප්ලීට් කරන්න පටන් ගත්තම ඒ පේපර් එක කරන්න ඕනේ. ඒක කරන්න තව කල් තියෙනවා. මම හිතන් ඉන්නේ ලන්ච් බ්‍රේක් එක අරගෙන පැය භාගයක් විතර සමහර පැයක් වෙන්න පුළුවන් මන් දන්නේ. අරගෙන ඊට පස්සේ මම දැන් බල ඉන්න එක තියෙන්නේ. දැන් කර ඉන්න වැඩේ තියෙන්නේ. ඒ පාඩමට දාලව ඒ වැඩේ ඉවර කළා. ඊට පස්සේ IT වල සයිට් එකේ ඒ වැඩේ ඉවර කළා පේපර් එකට යන්න. කොහොමද දැනට මම හිතන් ඉන්නවා මේ වැඩේ මම කර ඉඳපු වැඩේ IT වල වැඩේ 6 වෙනිදාවත් ඉවර කරන්න. නෑ 5:00 විතර වෙද්දී 5:00 විතර වෙද්දී නම් කරන්න පුළුවන් හිතන්නේ මම ෂුවර් නෑ ඒක. මේ 5:00 හෝ 6 විතර වෙද්දී ඉවර කරලා ඊට පස්සේ පේපර් කරන්න මට පැය දෙකක් විතර වෙලා තියෙනවානේ. ඒකට එහෙම කරන්න. දැනට ප්ලෑන් එක එහෙමයි. ආයෙ වගේම මේක මගේ එක්සෑම් පීරියඩ් එකේ පාර්ට් 1 එක. එහෙනම් මම බ්‍රේක් එක අරගෙන යනවා. 3 hours later.
කරන්න ඉදුපු වැඩවලින් එක වැඩෙන් ටිකක් කරා. 100% වගේ කරා. ඒ අරෙන්න මට කරගන්න ඕනේ. මේ ෆෑන් එකේ හැටි ගණන් ගන්න එපා හරිද? දැනට මම ගැන පැයක් වගේවත් වැඩ කරේ නැහැ. මොකද මං හවස ෆිල්ම් එකක් බැලුවා. ඉතින් ෆිල්ම් එක හිතුවට වඩා ටිකක් වෙලා ගියා ඒක බලලා ඉවර කරන්න. ඊට පස්සේ ඉතින් මම වැඩ කරන්න පටන් ගත්තී 4 වර 5ට නම් වෙලා. ඊට පස්සේ දැන් වෙලාව හරියටම 6යි 10යි වෙලාව දැන්. මම විනාඩි 40 ගානක් තමයි වැඩ කරලා තියෙන්නේ. කමක් නැහැ. කොහමද මම වැඩ කරා. හතරම මට අවුල් කියන්නේ. මට ඕන වැඩේ කරගන්න ඕනේ නැහැ නේද චුට්ටක් චුට්ටක්. හැබැයි ඉතින් මේ තව වෙලා තියෙන මම රැට හරි වැඩ කරන්න පුළුවන්. මේ මම දැන් හදන්නේ පහන තියලා මේ ජනෙල් එය වහලා වොෂ් එකක් දාගෙන ඉවිල්ලා වැඩ කරන්න පටන් ගන්න. මම මේ කොෆි එකක් හදාගත්ත කලින් මම ආයේ කොෆි එකක් හදාගන්න කියලා හිතාගෙන. මේ එක ගානකට මං වෙලි ඉඳී එක මට වෙලා ගියේ ගණන් ටික හදන්න. එක ගානක් හරි හැදුවා ඉතින්. ඒකේ තව කොටසක් තියෙනවා. ඒ කොටස ඉවර කරලා කෙලිම මං අර ඔයාලට කිව්ව ෆිසික්ස් පේපර් එක තියෙන්නේ. ඒ පේපර් එක කරන්න යනවා. මම නම් වැඩි කල් ඉවරලා හම්බෙන්නේ නැහැ. 残月如歌，引无尽思流，借千年禅意，只因吸银河碎。